මේ කොටස පටන් ගද්දී අපිට පේන්වනවා අහන පැත්තකින් ඉඳන් හිතනවා එයා දෙවන පාරටත් පින්කීගේ හදවත බිඳලා දාන්නයි යන්නේ කියලා. මොකද බරණේ යමන්ගේ ස්වරූපයෙන් ඇවිල්ලා මේ කසාදයට කැමති නැහැ කියලා හැමෝම ඉස්සරහා කියන්නයි යන්නේ. ඒත් අහනට මේකට කරන්න දෙයක් නැහැ. මොකද යමන්ගෙන් පින්කීව බේර ගන්න නම් මේ විදිහට අහනට කරන්නම සිද්ධ වෙනවා. මේ අතරේ රවේෂ් ෆෝන් එකෙන් එයාගේ යාළුවෙක් එක්ක එයා ප්‍රථම්ට කරපු දේ ගැන කතා කර ඉන්නවා. මේක බරණේට ඇහෙනවා. ඉතින් බරණේ දැනගන්නවා ප්‍රථම්ට මේ විදිහට කරේ රවේෂ් කියලා. ඉතින් බරණේට හොඳටම කේන්ති යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ආරෙම රාධිකාට අසනීපයි කිව්ව නිසා රාධිකාව බලන්න එයාගේ ගෙදරට යනවා. ඉතින් රාධිකාගේ ගෙදර දොර අරින්නේ පූර්ව. පූර්ව කියනවා ඔයාට රාධිකා ගාව ටිකක් ඉන්න පුළුවන්ද? එයාට බෙහෙත් වගේක් ගේන්න යන්න තියෙනවා කියලා පූරව් ආරමන්ට කියලා එතනින් යනවා. ඉතින් ආරමන් රාධිකාගේ කාමරයට යද්දී රාධිකා ටිකක් අමාරුවෙන් තමයි ඉන්නේ. ආරමන් අහනවා රාධිකා ගාවට ගිහිල්ලා ඔයාට මොකද උනේ කියලා. රාධිකා අමාරුවෙන් ඇඳෙන් බැහැලා එයාගේ බෙහෙත් වගේක් අරගෙන බොන්න යනවා. ඉතින් ආරමන් රාධිකා බොන බෙහෙත් කාඩ් එක අරගෙන බලනවා මොකද්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් ආරමන් රාධිකා බොන බෙහෙත් දැකලා දැනගන්නවා රාධිකාට සීරියස් ලෙඩක් තියෙනවා කියලා. ඉතින් රාධිකා කියනවා මට තවත් ඔයාට හංගන්න දෙයක් නැහැ. මම මේ ලෙඩේ අන්තිම ස්ටේජ් එකේ ඉන්නේ. මේක හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙමෙයි කියලා රාධිකා ආරමන්ට කියනවා. ඉතින් ආරමන් කියනවා ඔයා හැම හිතන්න එපා. ඔයාව කොහොම හරි මම බේර ගන්නවා කියලා. ඉතින් රාධිකා කියනවා මම මේ ජීවිතේ ගොඩක් සතුටින් ජීවත් වුණ කෙනෙක්. ඔයා වගේ කෙනෙක් මට හම්බ වුණා. ඉතින් මං ගොඩක් සතුටෙන් ඉන්නේ. දැන් මට මැරෙන්න කිසිම දුකක් නැහැ කියලා රාධිකා ආරමන්ට කියනවා. ඉතින් මේ අතරේ පින්කිගෙන් ආරමන්ට කෝල් එකක් එනවා. පින්කි ගොඩක් කලබල වෙලා ඉන්නේ යමන් නැති නිසා. ඉතින් පින්කි ආරමන්ට කියනවා ඇයි එයාටම මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? වික්‍රමුත් කලින් පාරේ යව දාලා ගියා. දැන් මේ සැරේ යමුනුත් එයාව දාලා යන්නද හදන්නේ? මේකට මොන හරි කරන්න කියලා පින්කි ගොඩක් කලබලෙන් ආරමන් එක කතා කරනවා. ආරමන් කියනවා ඔයා බය වෙන්න එපා මං ඊගෙන බලා ගන්නම් කියලා. ඉතින් රාධිකා මේක අහගෙන ඉන්නවා. රාධිකා කියනවා මට මං ගැන බලා ගන්න පුළුවන්. පින්කිට දැන් ඔයාව ගොඩක් ඕන වෙලා තියෙනවා. ඒ නිසා ඔයා පින්කි ගාවට යන්න කියලා රාධිකා ආරමන්ව යවනවා. මේ අතරේ රවේෂ් ඒ කෝල් එක කතා කර එතනින් ටෙරස් එකට යනවා. බරණේට අහන බාර දීපු වැඩේ තිබුණා වුණත් බරණේ කල්පනා කරනවා එයාට අහනගේ වැඩේ තව ටිකකින් කරන්න පුළුවන්. ඊට කලින් මේ රවේෂ්ට පාඩමක් උගන්වන්න ඕනේ කියලා බරණේ රවේෂ් පස්සෙන් ටෙරස් එකට යනවා. ඉතින් රවේෂ් එයාගේ යාළුවත් එක්ක කතා කරලා ඉවර වෙලා පිටිපස්සේ හැරෙද්දී බරණී ඉන්නවා දකිනවා. බරණී ගොඩක් කේන්තියෙන් තමයි ඉන්නේ. ඉතින් රවේෂ් බරණී ගාවට ඇවිල්ලා අහනවා ඔයා මොකටද මේ විදිහට කේන්තියෙන් ඉන්නේ? මම ප්‍රථම්ට කරපු දේ නිසාද ඔයා මෙහෙම කේන්තියෙන් ඉන්නේ කියලා රවේෂ් hina බිබී බරණීගෙන් අහනවා. ඉතින් රවේෂ් එතනදී ප්‍රථම්ට කරපු දේ ගැන විස්තරාත්මකව බරණීට කියනවා. බරණීට එයාගේ කේන්තිය පාලනය කරගන්න බැරි වෙනවා. එයා එයාගේ නාග ස්වරූපයට ඇවිල්ලා රවේෂ්ට හොඳටම පහර දෙනවා. රවේෂ් බය වෙලා අහනවා ඔයා නාග කන්‍යාවක්ද කියලා. බරණී කියනවා මම නාග කන්‍යාවක්. නාග කන්‍යාවකගේ පරිගැනීම ගැන ඔයා අහලා නැද්ද? එහෙනම් අද බලාගන්න කියලා බරණී රවේෂ්ට හොඳටම පහර දීලා එතන රවේෂ්ව මරලා දානවා. අපිට ටික වෙලාවකට පස්සේ පෙන්නනවා මේක බරණී දකින හීනයක්. රවේෂ් තවමත් එහා පැත්ත හැරිලා එයාගේ යාළුවත් එක්ක කතා කර ඉන්නේ. බරණී රවේෂ්ට ඇටැක් කරන්න යද්දිම අහනගෙන් කෝල් එකක් එනවා. ඉතින් බරණී රවේෂ් ගැන පස්සේ බලාගන්නම් කියලා අහන ගාවට යනවා. මේ අතරේ ටෙරස් එකකින් පහළට ආපු බරණී අහනට ඉඟි කරලා යමන් වගේ රඟපාන්න යනවා. ඉතින් එතකොටම අපිට ලයිට් නිවි දැල්වෙන අමුතු වයිබ් එක පෙන්වනවා. මෙතනට යමන් එනවා. හැමෝම යමන් නැති නිසා කලබල වෙලා ඉන්නේ. ඉතින් පින්කි යමන්ව දැකලා ගොඩක් සතුටෙන් යමන් ගාවට ගිහිල්ලා අහනවා ඔයා කොහෙද ගියේ? මං වාට ගොඩක් සැරයක් කෝල් කරා ඔයාව කන්ටැක්ට් කරගන්න මට බැරි වුණා. මං ගොඩක් බය වුණා කියලා පින්කි යමන්ට කියනවා. යමන්ගේ මෝන ටිකක් මෙතන අමුතු වෙලා තියෙන්නේ. ඉතින් යමන් පින්කිට කියනවා මට සමා වෙන්න. මට මේ කසාදේ කරන්න බෑ කියලා. ඉතින් හැමෝම ඒක අහලා ෂොක් වෙලා යනවා. පින්කිත් හොඳටම ෂොක් වෙනවා. පින්කි කියනවා අනේ එහෙම කරන්න එපා කියලා පින්කි යමන් ගාව බැගෑපත් වෙනවා. ඊට පස්සේ යමන් hina විවි කියනවා මම හෙළුවක් කරේ
ඔයා කොච්චර බය වුණාද? පින්කි කියන්නේ ගොඩක් විශේෂ ගර්ල් කෙනෙක්. ඉතින් ඒ වගේ විශේෂ කෙනෙක්ට විශේෂ මුද්දක් තමයි එන්ගේජ්මන්ට් එක දවසේ එයාට දාන්න ඕනේ. ඉතින් මං ඒ විශේෂ මුද්ද හොයන්න ගියා. හැමෝම සර්ප්‍රයිස් කරන්න තමයි මට ඕනුනේ. ඒ නිසා මම මේ විදිහට කරන්න කියලා යමන් පින්කිට කියනවා. ඉතින් එතකොට හැමෝම මේක අහලා සතුටු වෙනවා. පින්කිත් එයාගේ තිබ්බ බය ඔක්කොම නැති වෙලා එයාගේ මූණට සතුටක් එනවා. ඉතින් මේ විදිහට පින්කිගේ යමන්ගේ එන්ගේජ්මන්ට් එක සිද්ධ වෙනවා. අහාන මේ දේවල් දැකලා ෂොක් වෙලා ඉන්නේ. අහාන කල්පනා කරනවා බර්නි ඇයි මේ විදිහට කතා කරන්න කියලා. අහාන බර්නිත් එක්ක කේන්තියෙන් ඉන්නේ. ඉතින් මේ අතරේ පින්කිගේ යමන්ගේ එන්ගේජ්මන්ට් එක සිද්ධ වෙලා හැමෝම එයාලට සුබ පතනවා. ඉතින් යමන්ගේ අම්මත් කියනවා තව දවස් 10කින් මෙයාලගේ විවාහය සිදු කරන්න පුළුවන් කියලා. ඉතින් මේ අතරේ යමන්ට කෝල් එකක් ඇවිල්ලා යමන් ටෙරස් එකට යනවා. අහානත් යමන්ගේ පස්සෙන් යනවා. අහාන යමන්ට බර්නි කියලා කතා කරනවා. ඉතින් යමන් අහානගේ පැත්තට හැරිලා කියනවා මකරෙක්ට බර්නි කියන නම නම් ගැලපෙන්නේ නැහැ. යමන් කියන නම තමයි හොඳටම ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ අහාන දැනගන්නවා මේ ඉන්නේ බර්නි නෙමෙයි ඇත්තම යමන් කියලා. ඉතින් අහානට හොඳටම කේන්ති ගිහින් යමන්ගෙන් අහනවා ඔයා කොහොමද බේරුනේ කියලා. යමන් කියනවා කොහොම හරි අවාසනාවකට මම බේරුණා. මකරෙක්ට එයාගේ හතුරුනුයි හතුරන් කරපු තුවාලයි කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා යමන් එයාගේ පපුවේ තියෙන තුවාලය අහානට පෙන්වනවා. ඉතින් යමන් අහානට කියනවා ඔයා සෙල්ලම් කරන්න ගින්දරත් එක්ක ඒ නිසා පිලිසීම් ඇති වෙන්න පුළුවන් මාත් එක්ක ගොඩක් පරිස්සමෙන් සෙල්ලම් කරන්න කියලා යමන් අහානට කියනවා. ඉතින් යමන් ජීවිතන් අතර කියලා දැනගත්ත අහාන නාගදේවාලයට ගිහිල්ලා පහන් දැල්ලට එයාගේ අත අල්ලගෙන එයාටම දඬුවම් කරගන්න හදනවා. බර්නි එතනට ඇවිල්ලා අහානගෙන් මේ මොකද කරන්න කියලා අහනවා. අහාන කියනවා එයාට අර මකරව මරන්න බැරි වුණා. නාගරාජනියක් විදියට මගේ යුතුයකම මට හරියට කරගන්න බැරි වුණා. ඒ නිසා මම මටම දඬුවම් දෙන්න ඕනි කියලා අහාන බර්නිට කියනවා. ඉතින් බර්නි කියනවා එහෙම කරන්න එපා. ඔයා වැරදි නෑ අපිට තව පාරක් උත්සාහ කරලා බලන්න පුළුවන් කියලා. ඉතින් බර්නි බරෙන්ම අහානගේ අත එතනින් ඉවත් කරනවා. ඉතින් අහාන කේන්තියෙන් බර්නිට කියනවා මට කිසිම වැඩක් හරියට කරගන්න බෑ. මේ මකරව මට මරා ගන්න බැරි වුණා. නාගරාජනී විදිහට මගේ වගකීම මට හරියට ඉටු කරගන්න බැරි වුණා කියලා. ඉතින් අහාන කියනවා එයා ඊළඟට මොනවද කරන්නේ කා ගාවටද යන්නේ කියලා එයාට තේරෙන්නේ නැහැ කියලා අහාන බර්නිට කියනවා. එතකොටම අහානට දෙවියන්ගෙන් ඉඟියක් ලැබෙනවා. ඊට පස්සේ අහාන බර්නිට කියනවා අපි කොහොම හරි යමන්ගේ ඇත්තම ස්වරූපය හැමෝම ඉස්සරහට අරගෙන එන්න ඕනේ කියලා. ඊට පස්සේ යමන් ගෙදර ගිහිල්ලා එයාගේ තුවාලවලට බෙහෙත් දානවා. මෙතන යමන් ගොඩක් වේදනාවෙන් ඉන්නේ. ඒ වගේම එයා අහනත් එක්ක ගොඩක් කේන්තියෙන් තමයි ඉන්නේ. මේ අතරේ පින්කි යමන්ට කෝල් කරනවා. පින්කි කියනවා එයාලගේ එන්ගේජ්මන්ට් එක ගත්තේ එයාලගේ පවුල අයත් එක්ක විතරයි. ඉතින් මේක ගැන එයා හැමෝටම කියන්න ඕනේ. ඉතින් එයාලගේ මේ වෙඩින් එක අනවුන්ස් කරන්න එයා පාටි එකක් ඇරේන්ජ් කරා කියලා යමන්ට කියනවා. ඉතින් යමන් කල්පනා කරනවා එයාගේ මකර මුතුව ගන්න මේක හොඳම chance එකක්. ඒ නිසා මේ පාටි එකේදී කොහොම හරි එයා එයාගේ මුතු ඇටේ ලබා ගන්නවා කියලා. ඉතින් පහුවෙන්දා මේ පාටිය ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් හැමෝම පාටියට ඇවිල්ලා එන්ජොයි කරනවා. මෙතනදී පරමිත් එයාගේ දුව පින්කිගේ වෙඩින් එක යමන් එක තීන්දුනා කියලා හැමෝටම අනවුන්ස් කරලා කියනවා. ඉතින් හැමෝම ඒ දෙන්නට විශ් කරනවා. ඉතින් මෙතනට රාධිකාත් එනවා. ආර්යමන් රාධිකා ගාවට ගිහින් අහනවා රාධිකාට දැන් කොහොමද කියලා. රාධිකා කියනවා බය වෙන්න දෙයක් නෑ එයාට දැන් හොඳයි කියලා. ආර්යමන් කියනවා ඒ වුණාට ඔයා පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඉතින් රාධිකා කියනවා ඒක ගැන හොරි වෙන්න එපා එයාට එයා ගැන බලා ගන්න පුළුවන් කියලා. ඉතින් රාධිකා මෙතනදී ආර්යමන්ට කියනවා පූරව්ට එයාගේ ලෙඩේ ගැන කිසි දෙයක් කියන්න එපා කියලා. ඊට පස්සේ රාධිකා ආර්යමන්ට කියනවා ඔයා අහනට ඔයාගේ ආදරය ගැන කිව්වද කියලා. ඉතින් ආර්යමන් කියනවා අහනට මේක කියන එක නම් එච්චර ලේසි දෙයක් නෙමෙයි කියලා. රාධිකා අහනවා දැන් කොහෙද අහනා කියලා. එතකොටම අපිට අහන පාටියට එනවා පෙන්වනවා. අහන ගොඩක් ලස්සනට ඩ්‍රෙස් කරලා තමයි මේ පාටිකට එන්නේ. ඉතින් හැමෝගෙම
අහන ගාවට තමයි යන්නේ. ඉතින් ආරමනුත් අහන දිහා බලාගෙන ඉන්නවා. අහන බරණි ගාවට ගිහිල්ලා වැඩේ ලෑස්තිද කියලා බරණිගෙන් අහනවා. බරණි කියනවා ඔක්කොම ලෑස්ති කියලා. මේ අතරේ රවීෂ් බරණි දිහා නිතරම බලනවා අහන දකිනවා. ඉතින් අහන බරණිගෙන් අහනවා මේ රවිෂ්ට මොකද වෙලා තියෙන්නේ? ඇයි එයා ඔයා දිහා නිතරම බලන්නේ කියලා. ඉතින් බරණි මෙතනදී අහනට රවිෂ් ප්‍රථමට කරපු දේ ගැන කියනවා. අහනට ඒක අහලා හොඳටම කේන්ති යනවා. අහන බරණිට කියනවා ඔයා ඇයි මට මේක ගැන කලින් කිව්වේ නැත්තේ කියලා. ඉතින් බරණි කියනවා ඔයාටත් වැඩ ගොඩක් තිබ්බා ඒ නිසා මට කරදර කරන්න ඕනුනේ නැහැ කියලා බරණි අහනට කියනවා. ඉතින් මේ අතරේ යමන් අහන ගාවට ඇවිල්ලා අහනවා ඔයා මට වෙඩින් එකට දෙන තෑග්ග මොකද්ද කියලා. ඉතින් අහන කියනවා මං ඔයාට තෑග්ගක් ලෑස්ති කරලා තියෙන්නේ හැබැයි ඒක සර්ප්‍රයිස් එකක් කියලා. එතනදී යමන් ටිකක් පුදුම වෙලා අහනවා මොකද්ද ඔච්චරට ඔය සර්ප්‍රයිස් එක කියලා. ඉතින් අහන කියනවා සර්ප්‍රයිස් එකක් කියන්නේ සර්ප්‍රයිස් එකකට ඒ නිසා පොඩක් බලාගෙන ඉන්න කියලා අහන එතනින් යනවා. පින්කි යමන් අහන ගැන අවධානය යොමු කරනවා වැඩි කියලා හිතලා පොඩ්ඩක් ජෙලස් වෙනවා. ඉතින් පින්කිට කේන්ති ගිහිල්ලා පින්කි යමන් ගාවට ගිහිල්ලා අර එන්ගේජ්මන්ට් මුද්ද ගලවලා යමන්ගේ අතට දීලා කියනවා මට ඔයාව කසාද බඳින්න බෑ. මං දන්නවා ඔයා අහනට කැමතියි කියලා. තව ටික දවසකින් ආරමෙන් අයියා අහනම ඩිවෝස් කරලා දානවා. ඊට පස්සේ ඔයාටයි වික්‍රම්ටයි තීරණය කරගන්න පුළුවන් කවුද අහනව කසාද බඳින්නේ කියලා. ඉතින් යමන් මේ කහලා පින්කිට කියනවා පින්කිව වැරදියට හිතන්නේ මට අහන ගැන කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඔයා පොඩ්ඩක් මාව තේරුම් ගන්න කියලා. ඉතින් පින්කි යමන් ගැන ගොඩක් කේන්තියෙන් තමයි ඉන්නේ. ඉතින් යමන් පින්කිට කියනවා ඔයා දන්නවනේ මං ගැන මං ගොඩක් අවංක මිනිස්සෙක්. ඒ නිසා මං අහනට අර වෙන්දේසි දවසේ මේ පර්ල් එක කොච්චර වටිනවද කියලා කිව්වා. ඉතින් දැන් අහන ඒ පර්ල් එක මට දෙන්න අදිමදි කරනවා. මට ඒක කොහොම හරි අහනගෙන් ගන්න ඕනේ. ඒ නිසා මං අහනත් එක්ක කතා කරේ කියලා යමන් පින්කිට කියනවා. ඉතින් පින්කි කියනවා අහන කොහොමද එහෙම කරන්නේ? ඔයා වෙන්දේසියේදී මුතු වැටේ දිනාගත්තානේ. ඉතින් ඒක අනිවාර්යෙන්ම ඔයාට ලැබෙන්න ඕනේ. මං ඔයාට ඒකට උදව් කරන්නම් කියලා පින්කි යමන්ට කියනවා. ඉතින් මේ අතරේ මේ බාල්ෂිතුයි අහන දිහා බලාගෙන කතා වෙනවා අර ඩොකියුමන්ට්ස් ටික අහනගෙන් කොහොම හරි ගන්න ඕනේ කියලා. මෙයාලා අහනගේ රූම් එක හැම තැනම අර ඩොකියුමන්ට්ස් හොයලා තියෙන්නේ. ඉතින් මෙයාලා එතනදී කිසිම දෙයක් හම්බුනේ නැහැ කියලා කතා වෙනවා. ඒ නිසා කොහොම හරි අහනගෙන්ම මේක යා කොහෙද හංගලා තියෙන්නේ කියලා දැනගන්න ඕනි කියලා පාරමිතුයි බර්ජිතුයි කතා වෙනවා. මේක ටීනා අහගෙන ඉන්නවා. ටීනාට පාරමිතුයි බර්ජිතුයි ගැන පොඩි සැකයක් ඇති වෙනවා. එයා කල්පනා කරනවා අහනගෙන් මෙයාලා මොනවද මේ ගන්න යන්නේ කියලා. ඉතින් මෙතනදී පාරමිත්ට ලේඩි කෙනෙක් හම්බ වෙනවා. ඉතින් පාරමිත් ටිකක් එයත් එක්ක රොමැන්ටික් වෙන්න යනවා. බර්ජිත් පාරමිත් එතනින් එක්කගෙන ඔයා ඔය වැඩ පස්සේ කරන්න අපිට අහනගෙන් අර ඩොකියුමන්ට්ස් ටික ගන්න තියනවා කියලා පාරමිත්ව ඇදගෙන යනවා. ඉතින් මෙතනදී අහන තනියෙන් යමන්ට එයාගේ මුතු වැටේ ලබා ගන්න දෙන්නේ නැහැ කියලා අහන කල්පනා කර කර ඉන්නවා. ඉතින් මෙතනින් මේ කොටස ඉවර වෙනවා. ඊළඟ කොටසත් අපි ඔයාලට ඉක්මනටම අරගෙන එන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.